Father, we are very grateful. දෙවියන් වහන්සේ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. We are here today. අද දවසේ අපි මේ ස්ථානයට පැමිණ සිටින්නේ Nothing else matters today මොන කාරණයක් තිබ්බත් අද දවසේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. than you. ඔබ වහන්සේ විතරක් බලාපොරොත්තු වෙමින් ඇවිත් තිබෙනවා. You are really what matters. ස්වාමීන් වහන්සේ මක් නිසාද අපට අවශ්‍ය අපේ කාරණේ නම් ස්වාමීන් වහන්සේ ඔබවයි ස්වාමිනේ. We are hungry, we are thirsty. ස්වාමීන් වහන්සේ අපි පිපාසයෙන් ඔබ කෙරෙහි කුසගින්නව සිටින ඔබ ලබා ගන්න. For more of you, ඒ වගේම ඔබ වහන්සේගෙන් වැඩියෙන් අපට ලබා ගන්න. more of your presence, ඒ වගේම ඔබේ අභිමුඛයේ ස්වාමීන් වහන්සේ වැඩියෙන් අප more of your kingdom. ඒ වගේම ඔබේ රාජ්‍යයේ ස්වාමීන් වහන්සේ වැඩියෙන් අප තුල. We are grateful for bringing to us this vessel. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි ස්තුතිවන්ත වෙනවා ඊටාම ස්තුතිවන්තව අපි ඒ වාජන හැටියට ඔබ වහන්සේ ඉදිරියට ගෙනවා ස්වාමීන් වහන්සේ. And we pray that he will flow with the things of the kingdom. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි බලාපොරොත්තු වෙන සිටිනවා ස්වර්ග රාජ්‍යයේ බලයෙන් අපව පුරවනවා කියලා ඔබ. With grace, power and anointing. ඒ වගේම කරුණාව බලය ආලේපයෙන් අද දවසේ අපි එකිනෙකා පුරවන්න කියනවා. That you will move among us. ඒ වගේම ඔබ වහන්සේ අප මැදේ ක්‍රියා කරමනව. And you will touch, deliver and heal today. ඒ වගේම ඔබ වහන්සේ අත් ගසලා අපිව නිදහස් කර සුව කරමනවද අප මැදේ වහන්සේම. Let words from heaven come. අද දවසේ වචනේ ස්වර්ගයේ සිට ඔබ වහන්සේ එළිදරව් කරමනව. Let directions be. ස්වාමීන් වහන්සේ නියම ආකාරයට අපට ඔබ වහන්සේ මඟ පෙන්වුව මැනව. Let clarity be. ස්වාමීන් වහන්සේ පැහැදිලි ලෙස ඔබ වහන්සේ කතා කර මැනව. Let breakthroughs be. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපව ඉදිරියට කඩාගෙන රැගෙන ගිය මැනව In ස්වාමීන් the mighty name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලනවා Thank ස්වාමීන් you, Lord Jesus. වහන්සේ. අපේ ස්වාමී යේසුස් වහන්සේ. Amen. හalleluya. I know that you have worshipped the Lord already. ඒ නිසා දෙවියන්තුමා දැක්කා ඒකට එකමුතු වෙලා දෙවියන් වහන්සේට নমස්කාර කරමින් දැසන. But I hope you don't mind if I also worship the Lord a little bit. ඔබ හිතනවා ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා ඔහු තව පොඩ්ඩක් নমස්කාර කරන්න යන දෙවියන් වහන්සේට. I really love to worship my Lord. ඒක නිසා ඔහු අත්‍යන්ත ආදරේ ඔහුගේ ස්වාමීන් වහන්සේට নমස්කාර කරන්න. And here I'm seeing a document that says Kadosh, Kadosh, Kadosh. එතන තිබෙනවා ලියවිලා ගීතිකා කොලයක කදෝස් කියලා. And Kadosh in Hebrew means holy. ඒකේ තේරුම තමයි සුද්ධයි කියන එක හේබ්‍රෙව් භාෂාවෙන්. And I would like to sing to our holy God. ඒක නිසා දෙවියන්තුමාට අවශ්‍යයි සුද්ධ දෙවියන් වහන්සේට নমස්කාර කරන්න. Kadosh, 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 Adonai Elohim Tzebaot, Adonai Elohim Tzebaot, Asher Haya Ve'Hoved Ve'Yavod, Asher Haya Ve'Hoved Ve'Yavod, Kadosh, 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 holy, holy, holy. Yes, Lord, you are holy. ඔහු ස්වාමීන් වහන්සේ වාසේ සුද්ධයි. And we worship you this morning.
උදාසන අපි වහන්සේව නමස්කාර කරනවා. And we want to tell you we love you, Lord, this morning. මේ උදාසන අපි කියන්න කැමති ස්වාමී දෙවියන් වහන්සේ අපි වහන්සේට ප්‍රේම කරනවා කියලා. Lord, we pray, speak to us this morning. ස්වාමීනි අපි ආඥා කරන විට මේ උදාසන අපිට පිළිතුරු දුන මැනව. Speak to us through your word. ඔබගේ වචනය තුලින් අපිට කතා කර මැනව. Speak to us by your spirit. ඒ වගේම ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ තුලින් අපිට කතා කර මැනව. Touch our hearts, Lord. ස්වාමීන් වහන්සේ අපේ හදවත් වලට අත ගැසුම මැනව. Draw us closer to you. ස්වාමීන් වහන්සේ වහන්සේ ළඟට අපිව ලං කරගත මැනව. Reveal more of your face to us, Lord. ස්වාමීන් වහන්සේ වහන්සේ එළිදරව් වූ මැනව වහන්සේගේ අභිමුඛය අපිට තවත් වැඩියෙන් ස්වාමීන් ඔබගේ මුහුණ. We want to draw closer to you today. තවසේ මේ මොහොතේ අපිට අවශ්‍යයි තව ඔබට ලං වෙන්න. And that you have promised to us, වහන්සේ අපිට පොරොන්දුවක් දී තිබෙනවා. when we draw closer to you, you draw closer to us. ඔබේ පොරොන්දුව ස්වාමීන් වහන්සේ පවසනවා නුඹලා මන් ළඟට ලං වෙන විට මම නුඹලා ළඟට ලං වෙනවා කියලා ඔබ පොරොන්දු වුණා ස්වාමීන් වහන්සේ. We love you, we love you, we love you. අපි ඔබට ආදරේ ස්වාමීන් වහන්සේ. Jesus, name above all names, beautiful Savior, glorious Lord, Emmanuel, God is with us, blessed Redeemer, living Word. You know, worship is not just to have fun. ඒ නිසා නමස්කාරය කියන්නේ නිකන් අපිට ප්‍රීතිය ලබා ගන්න දෙයක් නෙමෙයි, ප්‍රීති වෙන දෙයක් නෙමෙයි ඒක. Worship is not to prepare for the message. ඒක නිසා නමස්කාරය කියන්නේ වචනේ සූදානම් කරගන්න කරන දෙයක් නෙමෙයි. In fact, every message is to prepare us to worship. ඒක නිසා හැම පණිවිඩයක්ම අපිට දෙන්නේ දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිසයි. Because actually the Bible says, ඇත්තටම මේ වචනේ පවසනවා. and you can read that in Ephesians chapter 4. අපිට දකින්න පුළුවන් එපිසි 4 වෙනි පරිච්ඡේදයේ From verse 11 onwards, අපිට දකින්න පුළුවන් 11 වෙනි පදයේ you can find written that God has put ministries in the body of Christ ඒක නිසා දෙවියන් වහන්සේ සේවයේදී තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුල සභාවට to teach the people of God, දෙවියන් වහන්සේගේ සෙනඟට උගන්වන්න to equip the people of God, ඒ දෙවියන් වහන්සේගේ සෙනඟගේ පිපාසය වෙනුවෙන් to prepare the people of God ඒ වගේම දෙවියන් වහන්සේගේ සෙනඟ සම්පූර්ණ සූදානම් කරන පිණිස to do the work of ministry. ඒ වගේම දෙවියන් වහන්සේගේ සේවය කරන්න පැහැදිලි ලෙස සේවයට The reason we do these messages from here අද ඔවුන් මෙහාට ඇවිල්ලා ඔවුන් අද දවසේ ඒ වචනේ ප්‍රකාශ කරන්නේ ඒ වචනය is so that you can be ready and able to do the ministry. ඒක නිසා ඔවුන්ගේ අරමුණ තමයි මේ දේශයට ඇවිල්ලා මේ කරන සේවය අපිව සූදානම් කරනවා දෙවියන් වහන්සේගේ සේවය හරියාකාරව කරන්න පිණිස. And as we will read today, අද දවසේ මේ වචනේ දෙස බලන විට there are two major types of ministry. දකින්න පුළුවන් කොටස් දෙකකට මේ සේවය වෙන් කර තිබෙනවා. And they are for each and every one of us. ඒවා දී තිබෙන්නේ මේ කාරණා දෙක සේවාව දෙක දී තිබෙන්නේ ඔබට මට පෞද්ගලිකව සේවය කරන පිණිසයි. And the one of the two types of ඒ ministry නිසා මේ කොටස් දෙක එක කොටසක් තිබෙන්නේ යනවා. is to praise God. ඒක එක කොටසක් අද දවසේ කියන්න යනවා. ඒක ඇවිල්ලා පළවෙනි කොටස දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන පිණිසයි. It is to worship Him, ඒ කියන්නේ ප්‍රශංසා කරමින් නමස්කාර කරන පිණිසයි. to exalt Him. ඒ වගේම දෙවියන් වහන්සේගේ නාමය පමණක් ඔසවන පිණිස. Now, you see, the Bible says අපිට දකින්න පුළුවන් මේ වචනේ පවසනවා that we have been called by God දෙවියන් වහන්සේ විසින් ඔබ මාව හැඳවලා තිබෙනවා for this one specific purpose. ඒක නිසා දෙවියන් වහන්සේ ඔබ මාව හැඳවලා තිබෙනවා මේ නියම කාරණය අරමුණ කරන පිණිස. To proclaim His praises. මක් නිසාද ඔබ මම ප්‍රකාශ කරන්න යනවා උන්වහන්සේගේ ප්‍රශංසාව. We can read that in 1 Peter chapter 2.
අපිට දකින්න පුළුවන් 1 පේතුරු පළවෙනි එක පේතුරු දෙවෙනි පරිච්ඡේදය දකින්න පුළුවන්. And we are reading from verse 9, අපි බලන්න යනවා 9 වෙනි පදය. where it says that you are a chosen generation, a royal priesthood, a holy nation. එනිසා මේ වචනේ පාසුනාට බලා සුද්ධ උසනගත් Okay, tell you what, let me read the whole verse and then you read the whole verse. Okay, so you are a chosen generation, a royal priesthood, a holy nation, his own special people, that you may proclaim the praises of him who called you out of darkness into his marvelous light. Okay, it is 1 Peter chapter 2, verse 9. 10 until 10. Well, I just read 9 for now. Okay. එක පේතුරු දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ පවසන නමුත් අන්ධකාරයෙන් තමගේ විශ්වපත් ආලෝකයට කැඳවාගත් තනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාව දන්වන පිණිස නුඹලා වඩාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද සුද්ධ ජාතියක්ද දිව්‍යයන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නාහුය. ආමේන්. Again, that's who we are. එනිසා මෙතන දේ වචනේ පැහැදිලි ලෙස දෙවියන් වහන්සේ පාවසන ඔබමාව කැඳවලා තිබෙන්නේ මේ දේ වන පිණිස කියලා. If we are in Christ Jesus, ඔබමම ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින කෙනෙක් නම් if God called us out of darkness into his marvelous light, එනිසා දෙවියන් වහන්සේ ඔබමාව කැඳවලා තිබෙනවා අන්ධකාර රාජ්‍යයෙන් උන්වහන්සේගේ විශ්මපත් ආලෝකයට. then the reason he did that, the reason he called us, ඒකේ අර්ථය තමයි උන්වහන්සේ අපව කැඳවලා තිබෙන්නේ ආලෝකයට. is that we may proclaim his praises. ඒක නිසා උන්වහන්සේ ඔබමාව ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයට කැඳවලා තිබෙන්නේ උන්වහන්සේට ප්‍රශංසා කරන පිණිස උන්වහන්සේගේ මහිමේ පිණිස සිටින පිණිසයි. And of course, we can sing to him or we can praise him just with words. ඒව අපිට පුළුවන් වචන වලින් උන්වහන්සේට ප්‍රශංසා කරන්න ගීතිකා කියන්න. But every time we even say hallelujah, අපි හැම මොහොතකම කියන විට හalleluya කියලා it means glory to God. ඒකේ තේරුම දෙවියන් වහන්සේට මහිමය වේවා කියනවා. If we do it consciously, අපි ඒක නොකඩවා ඒක කියන විට that right now I am praising my God, ඒකේ තේරුම වෙන්න ඔබ එහෙම කියනවා නම් නොකඩවාම ඔබ එතන ඉඳගෙන ස්වාමීන් වහන්සේට ඔබගේ මහිමය දෙනවා ප්‍රශංසාව දෙනවා. that's one of the main reasons why Jesus died on the cross. ඒක තමයි දෙවියන් වහන්සේ නම් ජේසුස් වහන්සේ කුරුසියේ මිය ගියේ ඒ වෙනුවෙන්. So that you and I can praise God. ඒක නිසා ඒ දේ කරුණු කොටගෙන ඔබට මට පුළුවන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. Now, it may seem too small. ඒක දකින්න පුළුවන් ටිකක් කුඩා දෙයක් කියලා ඒක. You say, but is it possible? ඒක පුළුවන් වෙයිද කියලා ඔබ කියන්න පුළුවන්. ඒක I පුළුවන්ද? mean, just to praise God, is that what Jesus died for? ඔව් අපිට ප්‍රශංසා කරන්න කරලා විතරක් ඇද්ද උනාසේ ඒක නිසා විතරද මිය ගියේ කියලා? Is that all there is to it? ඒ දේ උනාසේ ඒක වෙනුවෙන් විතරද කරේ කියලා? And why is it so important? ඇයි ඒක දෙවියන් වහන්සේට ඉතා වැදගත් කාරණයක් තිබෙන්නේ? Actually, the answer is in the verse that we read. ඒක අපිට දකින්න පුළුවන් අපි කියපු වචනේ තුල Because it says there that in Christ Jesus, තර පවසනවා ක්‍රිස්තුස් වහන්සේ තුල when we were saved by faith in his sacrifice on the cross, ඒක නිසා අපි ගැලවිලා තිබෙනවා ඇදහිල්ල කරුණු කොටගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කෙරේ ඇදහිල්ල කරුණු කොටගෙන අපි ගැලවී සිටිනවා. we became his special people. ඒක නිසා ඒ ඇදහිල්ල කරුණු කොටගෙන ජේසුස් වහන්සේගේ නියම සෙනගක් භාවයට පැමිණිලා තිබෙනවා කියන වචනේ. And he called us what? මොකක්ද ඒ තුලින් දෙවියන් වහන්සේ ඔබට මට කතා කරන්නේ? A royal priesthood. එතන පවසනවා රාජකීය පූජක සෙනගක්ව සිටින පිණිස දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තිබෙනවා කියනවා. So we did not praise so that we prepare for my message. ඒක නිසා අපි උන්වහන්සේව නමස්කාර කරන්නේ නැහැ මේ අද දෙන පණිවිඩය ගැන බලාපොරොත්තුෙන් විතරක් නෙමෙයි අපි නමස්කාර කරන්නේ ප්‍රශංසා කරන්නේ.
but my message is to prepare you to be a priest unto God. නමුත් අද දවසේ ඔහුගේ පණිවිඩය තුලින් අපි සූදානම් කරනවා දෙවියන් වහන්සේගේ නියම රාජකීය පූජකයා වන පිණිස ඒක ස්ථිර කරන පිණිස. And the priests of God praise God. ඒක නිසා දෙවියන් වහන්සේගේ පූජකයන් හැම මොහොතකම ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන අය සිටිනවා. The priests of God worship God. ඒ වගේම දෙවියන් වහන්සේගේ පූජකයන් හැම මොහොතකම දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. The priests of God also pray to God. ඒ වගේම දෙවියන් වහන්සේගේ පූජකයන් හැම මොහොතකම දෙවියන් වහන්සේට යාඥා කරනවා. And as I said a bit earlier, දේවගතුමා මුලදී කිව්වාසේ there are two major types of ministry ඒක නිසා කාරණා දෙකක් තියෙනවා දෙවියන් වහන්සේගේ සේවයට කාරණා දෙකක් තිබෙනවා for which God purchased us by the blood of Jesus. මාක් නිසාද ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේම තමන්ගේ රුධිරයෙන් ඔබව මාව මේ දේ කරන්න මිලදීගෙන තිබෙනවා. If you have believed in God through Jesus Christ, ඔබ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් තබනවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් it's because God paid for your soul by the blood. මාක් නිසාද ඔබ විශ්වාස කරනවා නම් ජේසුස් වහන්සේ කෙරේ දෙවියන් වහන්සේගේ රුධිරයෙන් ඔබට මිලයක් දී තිබෙනවා. That is called redemption. ඒකට අපි පවසනවා ඒකට ඒක කැලවීම ලබලා තිබෙනවා මිදීම ලබලා තිබෙනවා. The redemption that God paid for you was the blood Jesus shed on the cross. ඒ නිසා මිදීම දීලා තිබෙන්නේ ඔබට මට ජේසුස් වහන්සේගේ කුරුස ලේවලින් තමයි ඔබට මට ඒ මිදීමදී මුදවගෙන තිබෙන්නේ. And when we believed, we came into the house of God. ඒක නිසා ඒක විශ්වාස කරන විට දෙවියන් වහන්සේගේ නිවසට අපි නැවත පැමිණෙන්න යනවා. And we became children of God. ඒ වගේම අපි දේව දරුවන් බවට පත් වෙනවා. We became brothers and sisters of Jesus. ඒ වගේම ඔබ මම පැමිණෙන්න යනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නම් සහෝදර සහෝදරියන් හැටියට ඔබ මම පත් වෙන්න යනවා. So Jesus is our firstborn brother. ඒක නිසා ජේසුස් වහන්සේ තමයි අපගේ ප්‍රථමයෙන් කුළුඳුලාව සිටින අපේ සහෝදරයා කියන්න පුළුවන්. And we all want to look like him. ඒක නිසා අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ සමානත්වයෙන් පෙනී යුතුයි දැකිය යුතුයි. He is our model. උන්වහන්සේ තමයි අපගේ එනං අපගේ ලස්සන රූපය තිබෙන්න යන්නේ උන්වහන්සේ වගේ තමයි ඔබ මම සිටින්න යන්නේ. He is our example. ඒ වගේම උන්වහන්සේ තමයි අපේ උදාහරණය වෙන්න යන්නේ. And you know, when I earlier mentioned Ephesians chapter 4, මාක්නිසාද දේවගතුමා අපට ප්‍රථමයෙන් කිව්වා 24 වෙනි පරිච්ඡේදයේ to say that there are people like me and like your pastor and like Pastor Haris ඒ වගේම දේවගතුමා කියනවා මේ දේවගතුමා අපේ පාස්ටර් ජෝර්ජ් ඒ වගේම පාස්ටර් හාරිස් වගේ that come here to teach you. මේ ස්ථානයට ඇවිල්ලා අපට උගන්වන්නේ There it says in Ephesians 4 ඒක අපිට දකින්න පුළුවන් 24 වෙනි පරිච්ඡේදයේ that we need to teach you until we all grow up. ඒක නිසා උගන්වනවා ඔහුනුත් අපි එකමුතු වෙලා දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙන්න උගන්වනවා. We need to continue growing ඒක නිසා අපි සියල්ලම එකමුතු වෙලා අපි උත්සාහ කරනවා ගොඩ නැගෙමින් ඉදිරියට යන්න. until we reach the full measure ඒක නිසා අපි ටික ටික ඉගෙනගෙන ඉහළට යනවා නියම තත්වයට පැමිණෙනකන් of our model, and that is Jesus. ඒක නිසා එනම් අපි නියම ස්වභාවයට පැමිණෙන්නේ නම් ජේසුස් වහන්සේ මෙන් සමාන වෙන්න. So let's understand something about Jesus ඒක නිසා අපි බලමු ජේසුස් වහන්සේ ගැන අපි යමක් වටහා ගමු. so that we can understand what are we called to become as we grow up to be like him. ඒක නිසා අපි බලමු අපි වර්ධනය වෙලා එන විට අපි ජේසුස් වහන්සේ වගේ වෙන්න යනවා කියන එකේ තේරුම මොකද්ද? Let's go to Hebrews chapter 3 අපි බලමු හේබ්‍ර 3 වෙනි පරිච්ඡේදයට from verse 1. පළවෙනි පදය. Hebrews 3:1. හේබ්‍ර 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. Therefore, holy brethren, partakers of the heavenly calling, consider thee, 1, apostle, and 2, high priest of our confession, Christ Jesus. හේබ්‍ර 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. එයින් ස්වාර්ථික කැඳවීමට පංගුකාරෝ සුද්ධ වූ සහෝදරයනි අපගේ ඇදහිල්ලේ ප්‍රේරිතයන් සහ උත්තම පූජකයන් වූ
ජේසුස් වහන්සේ කල්පනා කර බලන්න. who was faithful to him who appointed him as Moses, also was faithful in all his house. දෙවෙනි පදයේ මෝසෙස් දෙවියන් වහන්සේගේ මුළු ගෘහේ විශ්වාසව සිටිසේම උන්වහන්සේද තමන්ව පත් කළ තැනන් වහන්සේට විශ්වාසව සිටිනසේක. That was Hebrews 3. තුන්වෙනි පරිච්ඡේදය අපිට දකින්න පුළුවන් හේබ්‍රේව. From the beginning, Hebrews 3 from the beginning. අපිට දකින්න පුළුවන් හේබ්‍රේව තුන්වෙනි පරිච්ඡේදයේ ඒ පළවෙනි දෙවෙනි පදවල මේ දේ. Okay, so two things we read about Jesus: අපි දැක්කා මේ අපි කියුවත් කාරණා දෙකක් ජේසුස් වහන්සේ ගැන. apostle and high priest. තර පවසනවා පේරිතයන් ඒ වගේම උතුම් වූ පූජකයා කියලා පවසනවා. You know, it happens that the Bible shows us two, let me call them, faces of Jesus. ඒක නිසා අපිට බයිබලයේ දකින්න පුළුවන් ජේසුස් වහන්සේව දෙආකාරයකින් උන්වහන්සේගේ මුහුණ පෙන්නනවා. In one face, he is the Lamb of God. තර පෙන්නනවා බයිබලයේ අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේගේ බැටළු පුත්‍රයාණන් හැටියට ජේසුස් වහන්සේව. But in the book of Revelation, we read ඒ වගේම එළිදරව් පොතේ අපි කියවන විට that the Lamb of God is also ඒ වගේම ඒ බැටළු පුත්‍රයාණෝ ඒ වගේම the Lion of the tribe of Judah. ඒ වගේම ඒ බැටළු පුත්‍රයාණන්ට අපිට දකින්න පුළුවන් එළිදරව් පොතේ එළිදරව් වී තිබෙනවා යුදාහි සිංහයා කියලා උන්වහන්සේට නම දී තිබෙනවා. So the one type of ministry ඒ වගේම ඒ සේවය කරන එක ආකාරයක් තමයි is after the model of the apostle, that is the Lion of the tribe of Judah. ඒ වගේම එක දෙයක් වෙනවා ප්‍රපෝතියයන් හැටියට ඒ යුදාහි සිංහයාෙන් උන්වහන්සේගේ සේවය උන්වහන්සේ පැහැදිලි කරනවා. The other type of ministry අනිත් සේවය කරන කොටසය is the high priest of God, which is the face of the lamb that was slain without opening its mouth. අනිත් කොටසය තමයි නම් ඒ බැටළු පුත්‍රයාණෝ එන කට අරින්නේ නැතුව නිශ්චලව උන්වහන්සේ ඒ පූජා වුණා උත්තම පූජකෙක් හැටියට උන්වහන්සේ විසින්ම. These two types of ministry මේ ආකාර මේ සේවාවන් දෙකේ that come from our head, Jesus. ඒ වගේම අපගේ හිස වෙන්න යනවා ජේසුස් වහන්සේව මේ මිත් සේවය කරන සේවාවන් දෙකේ. They are like the two sides of a coin or the two sides of a banknote. හරියට කාසියක අර ගහලා තියෙන ඒ මිල දෙපැත්ත ගහලා තියෙන්නේ ඒ වගේ එකට සම්බන්ධ වෙන්න යනවා. You need both sides for the coin or the banknote to have value. ඒක නිසා ඒ හරියට ඒ සල්ලි කොලයක තිබෙනවා වගේ දෙපැත්තම ඒ ගාන ලියවිලා තිබෙන්න ඕන ඒ බැංකුව විසින් ඒකට වටිනාකම දෙන්න පිණිස. But it's interesting that two sides are looking at entirely different directions. නමුත් ඒ මිල දෙපැත්තක ලියවිලා තිබෙනවා ඒ දෙපැත්තක් තමයි ඒක බලාගෙන සිටින්නේ. And yet it's the same coin, the same value. ඒ දෙපැත්ත බලාගෙන තිබුණත් දෙපැත්ත තිබුණත් ඒක වටිනාකම එකක් වෙන්න යනවා. It's interesting that the lamb and the lion are so distinctly different. නමුත් ඒ බැටළුවත් සිංහයාත් ඇවිල්ලා ඒක වෙනත්ව තිබෙන්න යනවා දෙපැත්තක. The lamb is the victim. The one that suffered. ඒ වගේම ඒ බැටළුවා කියන්නේ ඒක ඇවිල්ලා පරාජය වෙන්න වෙච්ච කෙනා. The lamb is helpless. ඒ වගේම බැටළුවා කියන්නේ උදව්වක් උපකාරයක් අවශ්‍යයි ඒ වගේ කෙනෙක්. He's very weak. ඒ වගේම බැටළුවා කියන්නේ දුර්වලයි. But the lion නමුත් සිංහයා is aggressive. ඔහු ඇවිල්ලා ඉතා නිර්භීතයි. Is strong. ඒ වගේම ශක්තිමත්. Is powerful. ඒ වගේම බලවන්තයි. The lamb නමුත් බැටළුවා is a humble servant. ඒ වගේම යටත්ව සේවය කරනවා. The lion නමුත් සිංහයා is a conquering king. නමුත් ඒ සිංහයා ඇවිල්ලා එන සියල්ල අත්පත් කරගන්න රජුරුවෙක් ඇටියට සිටිනවා. How diverse. කොහොමද මේක අර්ථවත් වෙන්නේ? How very different in the direction they look. ඒක නිසා මේ බැටළුවයි සිංහයයි අතර අපි බලන විට කොයි ආකාරයෙන්ද මේක වෙනත්ව තිබෙන්නේ? But they are the two types of ministry නමුත් මේ දෙන්නගෙන් දෙය ආකාර සේවයක් සිද්ධ වෙනවා. that Jesus is the head of that.
මේ දෙන්නගේම හිතව සිටින්න යනවා යේසුස් වහන්සේ. We are his body. යේසුස් වහන්සේගේ ශරීරයම සිටිනවා ඔබ මම. What does the body do? මොකද්ද ශරීරය කරන්නේ? I tell you something. එක දෙයක් ඔබට කියන්න. If my leg ඔහුගේ පාදය decides to go somewhere on its own without me, ඒක නිසා ඔහුගේ පාදය ඔහුගේ කැමැත්ත නැතුව කකුල විතරක් එක පැත්තකට තනියම යන්න උත්සාහ කරොත් මොකද වෙන්නේ? I have a problem with my body, with my leg. ඔහුගේ කකුලේ පාදයේ වැරද්දක් තිබෙනවා. I don't want to go there. මට මේ පැත්තට යන්න ඕනේ නැහැ අඩි තියලා. You cannot do what you want. ඒ නිසා කකුලට කරන්න බෑ කකුලට ඕන දේ පාදයට. You will do what I want. නමුත් පාදේ කරන්න ඔහුගේ මනසෙන් ඔහුට අවශ්‍ය කරන දේ තමයි පාදේ කරන්න ඕනේ. You and I must only do what the head wants, and the head is Jesus. ඒ නිසා ඔබත් මමත් ඒ දේම කළ යුතුයි. මොනවාද යේසුස් වහන්සේ ඔබේ මගේ ජීවිතේ වෙන්න ඕනේ? ඒ දේ තමයි ඔබ මම කළ යුත්තේ. But which Jesus? මොන යේසුස් වහන්සේද? The lamb, the humble servant? යේසුස් වහන්සේ නම් ඒ යටත් සිටපු ඒ බැටළු පැටවානෝද? Or the lion, the conquering king? නමුත් ඒ සිංහයා මේ සියල්ල බලයෙන් අත්පත් කරගෙන සිටින සිංහයා වගේද ඔබ මම සිටින්න ඕනේ. The lamb, the suffering that says nothing. ඒක නිසා බැටළු ඇවිල්ලා දුක් විඳා කිසි දෙයක් නැතුව දුකින් සිටියා. Or the lion, the victorious, the loud? නැහැම නැත්නම් සිංහයා නම් කෑ ගහලා ඒ ගර්ජනා කරන සිංහයා වගේද සිටින්න ඕනේ. It's Jesus. ඒ යේසුස් වහන්සේ. We need both to know Jesus. ඒක නිසා මේ දෙන්නම අවශ්‍යයි අපට යේසුස් වහන්සේව හරියාකාරව හඳුනා ගන්න. We need both to stand strong on both legs with Jesus. ඒක නිසා මේ බැටළුවා සිංහයාත් මේ සේවාවත් දෙක අපිට අවශ්‍යයි. මේ දෙක කරුණු කොටගෙන සේවයට අපි සිටින්න ඕන නිර්භීතව. Because if Jesus for me is only a little lamb, යේසුස් වහන්සේ අපේ හිසව සිටිනවා හරියට මේ පොඩි බැටළු පැටියෙක් වගේ සිටිනවා නම් I'll have to limp on one leg only. එක පාදයකින් විතරයි ඔබට මට ඇවිදින්න පුළුවන්කම ලැබෙන්නේ. If Jesus for me is only the victorious lion, එහෙම නැත්නම් හරියට ඒ යුදායි සිංහයා වගේ ජයගත්ත යේසුස් වහන්සේ ඒ සිංහයා වගේ සිටිනවා නම් එක කකුලකින් ඒ වගේ සිටිනවා නම් I'll be limping on the other leg. ඊට පස්සේ අනිත් පාදයට ප්‍රශ්නයක් වෙනවා. එක පාදකින් තමයි ඇවිදින්න යන්නේ. But Jesus stands strong on two legs. නමුත් යේසුස් වහන්සේ මේ පාද දෙකෙන් ඉතා බලවත් ලෙස සිටගෙන සිටිනවා. And we are called to grow up in all things according to the measure of the stature of the age of Jesus. ඒක නිසා අපි ශක්තිමත් වන පිණිස අපි ඉගෙන ගන්න ඕන යේසුස් වහන්සේගේ ඒ බලවත් ශක්තියට පැමිණෙනකන් අපි ඉගෙන ගන්න ඕන උන්වහන්සේ ගැන ඉදිරියට එන්න ඕන. When the apostle Jesus is conquering the world with the gospel, ඒක නිසා යේසුස් වහන්සේගේ ප්‍රකෝතිවරයන් එන ප්‍රේරිතයන් ඔවුන් මුළු ලෝකය සම්පූර්ණ අල්ලගත්තා. I must have an open mouth that boldly declares the gospel of Jesus Christ. ඒ නිසා සහෝදරයන් වගේ නම් යේසුස් වහන්සේගේ සුබ ආරංචිය නිර්භීතව ප්‍රකාශ කරන්න බලය තිබෙන්න ඕන. Whenever I have an opportunity, දේවගතුමාට මොන අවස්ථාවක් කොහෙන් හරි ලැබුණොත් I'm not ashamed of the gospel of Jesus Christ. අවස්ථාවක් ලැබුණොත් ඕනම ස්ථානයක ලැජ්ජ නැතුව සුභාරංචිය ඒ ප්‍රකාශ කරනවා. I boldly declare Jesus died to save you. ඒ නිසා ඔවුන් නිර්භීතකම පාසනවා යේසුස් වහන්සේ මරුණා මනුෂ්‍යයන්ට ප්‍රකාශ කරනවා ඔවුන්ව ගලවා ගන්න පිණිස. But when Jesus is the suffering servant, ඒ වගේම යේසුස් වහන්සේ දුක් විඳ සේවකයෙක් බවට පත් වෙලා සිටියා. then I'm ready to cry with those who cry. ඒ වගේම ඒ අයක ගිහිලා ඒ අඬන අයක අඬනවා. I'm ready to pray for those who need. ඒ වගේම ඒ ප්‍රශ්න මැද්දේ සිටින අයට යේසුස් වහන්සේව අවශ්‍ය කරන අය ළඟට ගිහිල්ලා ඔහු යාඥා කරනවා. Because the lamb is the priest. මක් නිසාද මේ බැටළු පැටවානෝ පූජකයාව සිටිනවා. And Jesus is the high priest of our confession. ඒක නිසා යේසුස් වහන්සේ තමයි අපේ උත්තම පූජකයාව වෙනුවෙන් සිටින්නේ ඔබ මා වෙනුවෙන්. And he has a priesthood in the earth. ඒ වගේම උන්වහන්සේට මේ මිහි පිට තුල උන්වහන්සේට පූජකකමේ සේවය දෙවියන් වහන්සේ දී තිබෙනවා. But why is it royal priesthood? මක් නිසාද ඒ උතුම් පූජක සේවය උන්වහන්සේට දී තිබෙන පූජකකම? Because the apostle මක් නිසාද ප්‍රේරිතයන්
means almost like king. ඔවුන්ට හරියට පවසනවා හරියට රජුරුවෝ වගේ. A man who sits at the top level of authority. මක්නිසාද ඔහුට ලැබිලා තිබෙනවා මිනිසයන්ට ලැබෙන්න තිබෙන උතුම් ආධිපත්‍ය බලය ඔහුට ලැබිලා තිබෙනවා. He is our king. මක්නිසාද උන්වහන්සේ තමයි අපේ රජුරුවෝ. And he is the king of kings. ඒ වගේම ජේසුස් වහන්සේ රජුන්ගේ රජව සිටිනවා. Before him, උන්වහන්සේට පෙර every knee shall bow. ඒ වගේම උන්වහන්සේගේ අභිමුඛයේ හැම දණහිසක්ම නමන්න ඕන. Every tongue shall confess. හැම මුඛයකින්ම උන්වහන්සේ ස්වාමීන් වහන්සේ බව ප්‍රකාශ කරන්න ඕන. Jesus is the king. උන්වහන්සේ රජුරුවෝ කියලා කියන්න ඕන. Jesus is the Lord. උන්වහන්සේ තමයි ස්වාමීන් වහන්සේ. And we need to work with him. ඒ වගේම ඔබත් මමත් උන්වහන්සේ සමග එක් වෙලා සේවය කළ යුතුයි. And we need to work for him. ඒ වගේම අපි උන්වහන්සේ වෙනුවෙන් සේවය කළ යුතුයි. And we need to be the bearers to carry always the work of the Apostle Jesus. ඒ වගේම ජේසුස් වහන්සේගේ පිළිතුරෙන් හැටියට ප්‍රේරිතයන් හැටියට උන්වහන්සේගේ සේවය කරමින් ඒ ඵල ධර්මයෙන් එන උන්වහන්සේ සමග ඉදිරියට යා යුතුයි. And Apostle Paul wrote in the book of Romans. ඒ වගේම රෝම පොත ලියලා තිබෙනවා පාවුල්තුමා විසින්. Actually, I thought I was going to tell you, but let's read it. Maybe you don't know it. අපි කියවලා බලමු එක රෝම පොතේ Let's go to Romans chapter 10 බලමු රෝම 10 වෙනි පරිච්ඡේදයට and verse 17. 17 වෙනි පදේ. But you know what? Even though 17 is the key verse, why don't we read from verse, let's read from 11. අපි රෝම 10 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට අපි කියවමු. So, Romans 10 from verse 11. රෝම 10 වෙනි Okay, sorry, let's පරිච්ඡේදයේ say from 10. Come on. Romans 10:10. අපි බලමු රෝම 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. I can see that lots of people here need to learn the Bible, need to know the Bible. දෙවියන්තුමාට හිතන ගොඩාක් අපිට අවශ්‍ය මෙතන ඉන්න අයට දෙවියන්වහන්සේගේ වචනේ බයිබලය ගැන තව ගොඩක් දැනගන්න. So let's make sure you know what the Bible says. අපි බලමු අපි ඒක නිසා සත්‍යව අපි දැනගමු මේ වචනේ මොනවද කියලා තියෙන්නේ කියලා. For with the heart one believes unto righteousness, and with the mouth confession is made unto salvation. රෝම 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ මක්නිසාද මනුස්සයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදාගන්නේ ගැලවීම පිණිස මුඛයෙන් ප්‍රකාශ කරන්නේ. For the scripture says, whoever believes on him will not be put to shame. 11 වෙනි පදයේ පවසන උදාසයකදී අදාන කවරෙක්වත් ලැජ්ජාවට නොපැමිණෙන්නේ යයි දියවිල්ලේ කියන්නේය. Let's go to verse 13. අපි බලමු 13 වෙනි පදයේද. Whoever calls on the name of the Lord shall be saved. 13 වෙනි පදයේ පවසනවා මක්නිසාද ස්වාමීන් වහන්සේගේ නාමයට යාඥා කරන කවුරුත් නමුත් ගලවනු ලබන්නේය. How then shall they call on him in whom they have not believed? එසේනම් ඔවුන් තමා විසින් අදා නොගත්තා වූ කෙනෙකුට යාඥා කරන්නේ කොහොමද? And how shall they believe in him of whom they have not heard? තමුන් නොඇසුවා වූ කෙනෙකු කෙරේ අදාගන්නේ කොහොමද? And how shall they hear without a preacher? දේශනාකාරයෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද? Now listen to me, everybody listen to me. සවන් දෙන හැම කෙනෙක්ම God is looking for preachers. දෙවියන් වහන්සේ හොයමින් සිටිනවා දේශනා කරන අයව. Not teachers on the pulpit. මෙතන ස්ටේජ් එකට ඇවිල්ලා දේශනා කරන අය නෙමෙයි. Preachers of the gospel in the world where we are. දෙවියන් වහන්සේ සෝමින් සිටිනවා දේශනා කරන අය ලෝකේ පිටතට ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන කතා කරන අය. How will people believe unless somebody preaches to them the gospel? ඒක නිසා මිනිස්සු කොහොමද ජේසුස් වහන්සේ කෙරේ අදාහගන්නේ මිනිස්සු කියලා ජේසුස් වහන්සේ ගැන දේශනා කරේ නැත්නම්? How will the lion, the apostle Jesus, conquer the world with the gospel? කොහොමද ජේසුස් වහන්සේගේ ප්‍රේරිතයන් ඔවුන් සිංහයන් මේ ගිහිල්ලා මුළු ලෝකයේ අනිත් පැත්ත හැර වෙන මුළු ලෝකය අල්ලගත්තේ? If you and I ඔබ මම do not grow ඔබ මම දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙලා නැත්නම් to be like Jesus. ඔබ වර්ධනය වෙලා සිටිනවා ජේසුස් වහන්සේ මේ වර්ධනය වෙලා සිටිනවා නම් So let me ask you,
ඊට හරියට ඔබගෙන් අසන්න Who is ready to be a preacher? කී දෙනෙක් කැමතිද සූදානම්ද එළියට ගිහිල්ලා ජේසුස් වහන්සේ ගැන සුභාරංචිය දේශනා කරන කෙනෙක් වෙන්න? Amen. Let me see hands. Come on, everybody. Everybody must grow to be like Jesus. ඒ නිසා දේවගතුමා කියනවා හැම කෙනෙක්ම ජේසුස් වහන්සේ මෙන් වර්ධනය වෙලා ඒ ආකාරයට පැමිණෙන්න ඕන ඒ දේ කරන්න. Now let's read in verse 15. It says, බලමු 15 වෙනි පදේ මොනවද කියන්නේ කියලා. how beautiful are the feet of those who preach the gospel of peace, who bring good tidings of glad tidings of good things. ඒ නිසා 15 වෙනි පදේ අපි බලමු. මොකද රෝම 10 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ පෙරලා ගන්න. සමහරු යවනු ලැබුවොත් මිස දේශනා කරන්නේ කොහොමද? මේ සම්බන්ධව යහපත් දේ ගැන සුභ ආරංචිය ගෙනෙන්නාන්ගේ තනත්තන්ගේ පාද කොපමණ අලංකාරද කියා ලියා තිබේ. Now, in verse 17 and 18 it says this. 17 වෙනි පදේ සහ 18 වෙනි පදේ පවසනවා Faith comes when we hear the word of God. මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද And then it says in verse 18, ඊට පස්සේ 18 වෙනි පදේ පවසනවා their sound has gone out to all the earth and their words to the ends of the earth. අපි 17 සහ 18 කියවමු. මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ඇසීමෙන්ද පැමිණෙන්නේය. නමුත් ඔහු නොඇසුවෝදැයි මම අසමි. එසේ සැබවින්ම ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය. How will people have faith in Jesus if you and I do not preach to them? මිනිසා ලෝකයේ සිටින මිනිස්සු කොහොමද ජේසුස් වහන්සේ කෙරෙහි අදාගන්නේ? දන්නා වූ ඔබ මම ජේසුස් වහන්සේ ගැන ගිහිල්ලා දේශනා කරේ නැත්තම්. You and I ඔබ සහ මම are those for whom this has been written. ඒක නිසා ඔව් පවසනවා මේ වචනය ලියලා තිබෙන්නේ ඔබට මට දෙවියන් වහන්සේ මේ දේ කරන පිණිසයි කියලා. Our sound has gone out to all the earth. නිසා ඔබගේ හඬ ලෝකේ සීමා දක්වා පැතිරගෙන තිබෙනවා නම් ජේසුස් වහන්සේගේ සුභාරංචිය. And that is the one type of ministry. මේක තමයි දෙවියන් වහන්සේගේ නම් ජේසුස් වහන්සේගේ සේවය කරන එකේ එක කොටසක් තිබෙනවා මේක. Our apostle, ඒ වගේම ප්‍රේරිතයන් හැටියට our king, අපගේ රජුරවන්ට the lion of the tribe of Judah. ඒ වගේම යුදාහි සිංහයා. When it comes to the gospel, ඒ වගේම සුභාරංචියට එන විට you and I ඔබ සහ මම must be like a lion. ඒ සුභාරංචිය දේශනා කරන විට ඔබ මම සිටින්න ඕන එන යුදාහි සිංහයා වගේ නිර්භීත ලෙස. Each one of us ඔබ මම හැම කෙනෙක්ම must be ready for the gospel. ඔබ මම සූදානම් වෙන්න ඕන සුභාරංචිය කියන්න. Come on, are there any lions in this room? දේවගත්වා කියලා මේ ස්ථාන කරවල ඒ වගේ සිංහයෝ ඉන්නවද කියලා. Show me. ආමේන්. Come on, I want to hear you. ඒ නිසා ඔබගේ ඇහෙන්න ඕන ඒ වගේ සිංහයෝ ඉන්නවා. Ready to preach the gospel. ඒක නිසා දේවගත්වා කියනවා සිංහෙක් මෙන් සුභාරංචිය දේශනා කරන්න සූදානම් වෙන්න කියනවා ඔබට මට. To preach Jesus. ජේසුස් වහන්සේ ගැන ඔබ මම ප්‍රකාශ කරන පිණිස. To tell them that he died for us. ඔබගේ කියන්නේ ජේසුස් වහන්සේ ඔවුන් නිසා අප නිසා මැරුණා කියලා. But he's alive. නමුත් දැන් උන්වහන්සේ මලුන්ගෙන් නැගිටලා And he is the king. උන්වහන්සේ තමයි රජුගේ Hallelujah. රජව සිටින්නේ. ආමේන්. But there is the other type of ministry. නමුත් අනිත් සේවය කරන කණ්ඩායම තමයි And you know, the lion is ඒවගල අපි දැක්කා සිංහයා නිර්භීතව සිටිනවා මේ ආකාරයෙන්. but the same Jesus. නමුත් මේ ඒ ජේසුස් වහන්සේමයි. Oh, he shed so many tears for those who suffer. ඒ වගේම උන්වහන්සේගේ ඇස්වලින් කඳුළු ගලාගෙන එනවා දුක් විඳින අය ළඟට ගිහිල්ලා ඒ අයව දකින්න විට. He prays to God for those who need him. ඒ වගේම උන්වහන්සේගෙන් යාඥා කරනවා මේ දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේව අවශ්‍ය කරන මිනිස්සු උදෙසා උන්වහන්සේ ළඟට ගිහින් සිටිනවා. And he wants us to learn from him.
ඒ වගේම ඒ දේවල් තුලින් ජේසුස් වහන්සේ අවශ්‍යයි ඔබත් මමත් ඉගෙන ගන්න. and grow up to be like Him. ඒ වගේම ඔහු කියනවා අපි උන්වහන්සේ වගේ වර්ධනය වෙන්න ඉගෙන ගන්න කියනවා. To be a priest to God as He is the high priest. හරියට උන්වහන්සේ උතුම් වූ පූජකයෙක්ව සිටිනවා වගේ දෙවියන් වහන්සේ ඉදිරියේ පූජක රටාවකින් නම් පූජකයන් මෙන් දෙවියන් වහන්සේට සේවය කරන්න. So this is the closing part of this teaching, and it's about prayer. ඒ වගේම ඔහු අවසන් කරන්න ඔහුගේ ඉගැන්වීමේ ඒක ඇවිල්ලා යාඥාවෙන් තමයි ඒක නිම වෙන්න යන්නේ. And I am going to read one part from the scriptures, දේවගතුමා කියවන්න යනවා දෙවියන් වහන්සේගේ වචනෙන් එක කොටසක් which shows how powerful it is when you and I pray. ඔබ මම යාඥා කරන විට කොච්චර බලවත්ද කියලා ඔහු අපට පෙන්වන්න යනවා. ඔබේ මගේ යාඥාව කොච්චර බලවත්ද තිබෙනවද කියලා. In fact, there are many scriptures that show to us the great power of prayer. ඒ නිසා දේ වචනේ පෙන්වන්න යනවා දෙවියන් වහන්සේගේ වචනේ තුලින් කොච්චර බලය තිබෙනවද ඔබගේ යාඥාව තුල කියලා. But before we read it, අපි ඒක කියවන්න පෙර I want you to understand something. ඔබ මම යමත් තේරුම් ගත යුතුයි. Jesus is in each and every one of us. ඒක නිසා මේ ජේසුස් වහන්සේ ඔබ මා තුල එකිනෙක කෙනා තුල ජීවමාන වැඩ සිටින දෙවියන් වහන්සේ. Jesus died for each and every one of us. මක් නිසාද ජේසුස් වහන්සේ මරුණා අපි එකිනෙක කෙනා වෙනුවෙන්. Wherever we are, අපි මොන ස්ථානයක සිටියත් just us alone, ඔබ මම තනි වෙලා සිටියත් ඕනම ස්ථානයක if we pray, අපි ඒ ස්ථානයේ සිට තනි වෙලා සිටි ස්ථානයේ සිට යාඥා කරන විට we cannot be alone. අපි තනියම සිටින්නේ නැහැ ස්ථානයේ කවදාකවත්. Because if we pray, අපි යාඥා කරන ස්ථානයේ මොහොතේ the angels of God come there. ඒ ඔබ යාඥා කරන මොහොතේ ස්ථානයේ දෙවියන් වහන්සේගේ දූතයන් ස්ථානයේ දෙවියන් වහන්සේ වෙනවා. When one child of God එක දෙවියන් වහන්සේගේ දරුවෙක් prays, ඒ යාඥා කරන විට we cannot even fathom the power that can be released from one person's prayer. නිසා එක දේව දරුවෙක් යාඥා කරන විට තනියම ඒ යාඥාවේ තියෙන බලය පුදුමයි කියනවා. ඒක බලවත් තිබෙන්න යනවා කියන ඔහුගේ යාඥාව. Why is that? ඇයි ඒ දේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ? It's not because you and I have any power of our own. ඒකේ තේරුම තමයි ඔබට මට පෞද්ගලික බලයක් නිකන් ලැබිලා නැහැ. සාමාන්‍ය ඔබට මට තිබෙන බලයක් නෙමෙයි ඒක. It's because the angels who come when we pray, මක් නිසාද ඔබ යාඥා කරද්දී ඒ ස්ථානෙට දෙවියන් වහන්සේ විසින් දූතයෝ එවන්න යනවා. they take our prayers ඒ වගේම ඔබ ඒ ස්ථානයේ කරන යාඥාව දූතයෝ දෙවියන් වහන්සේ ඉදිරියට රැගෙන යන්න යනවා. and then it is God's power that answers the prayers. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ බලයෙන් ඔබේ යාඥාවට දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්න යනවා. ආමේන්. So it doesn't have to do with who I am. ඒක කරන්න යන යාඥාව ඔබ මම කවුද කියලා නෙමෙයි ඒක කරන්න යන්නේ. Or what do I think about myself? මම මොනවාද මං ගැන හිතන්නේ කියන එක නෙමෙයි. It has to do with who is listening and who is answering. ඒකේ තේරුම වෙන්නේ ඔබේ යාඥාව ඔබ කාටද යාඥා කරන්නේ? ඔබට කවුද පිළිතුරු දෙන්න යන්නේ ඔබේ යාඥාවට කියන එක තමයි වැදගත්ම කොටස. But you know, before our prayers reach God in heaven, මක් නිසාද ඔබ මම යාඥා කරන්න පෙර ස්වර්ගයට ඇසෙනවා. do you know who first hears our prayers? කාටද ඉස්සලාම ඔබේ මගේ යාඥාව ඇසෙන්නේ කියලා ඔබ දන්නවද? Like when we pray and the angels are there, ඔබ මම යාඥා කරද්දී දූතයෝ ඉන්නවා ස්ථානයේ. where do they take our prayers? කොහාටද ඒ යාඥාව දූතයෝ අරන් යන්නේ? Actually, they don't go directly to God. ඔව් එකපාරටම දෙවියන් වහන්සේ ළඟට අරන් යන්නේ ඔබේ යාඥාව. All our prayers හැම යාඥාවක්ම අපගේ go to a place that the Bible calls the Holy of Holies. ඒකේ දේව වචනේ ප්‍රකාරයට ඔබේ මගේ යාඥාව ඉස්සලාම යන්න යනවා අතිශුද්ධ ස්ථානයේ ඔබේ යාඥාව ඉස්සෙවෙන්න යනවා පළවෙනිින් දූතයෝ දෙන්න අරන් යනවා. And there in the Holy of Holies, එතන ශුද්ධ අතිශුද්ධ ස්ථානයේ there is a golden plate. එතන ඇවිල්ලා රත්තරන් තැටියක් වගේ තිබෙනවා. It was the cover of the Ark of the Covenant, එතන ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටියේ ස්ථානයේ තිබෙනවා. but actually it is, let's call it the floor where there is a throne on it. ඒක ඇවිල්ලා එතන ඇවිල්ලා ඒ නියම ස්ථානයේ තිබෙනවා. එතන දෙවියන් වහන්සේගේ සිංහාසනයේ යට. And in the book of Hebrews, it's called
the throne of grace. එතන දේ වචන හේබ්‍රේය පොතේ පවසනවා කරුණාවේ සිංහාසනයේ ඉදිරියට ඔබේ මගේ යාඥාවල් රැගෙන යනවා කියනවා. In the Old Testament in Hebrew, it was called kaporet. Kaporet. Well, that's a Hebrew word. කපරෙට්. ඔකේ කපරෙට් කියන ස්ථානයට යනවා. And to keep it simple, what it means is this. ඒක අපි පැහැදිලි කරනවා ලේසියෙන්. Okay, this, I'm just trying to keep it simple, right? So, I'm just ඒක trying. ඒක පැහැදිලි කරනවා ලේසියෙන්. So, when our prayers go to that place, අපේ යාඥාවල ස්ථානයට යන විට then in that place, ඒ ස්ථානයේදී එතනදී God covers every sin. ඒක නිසා ඒ යාඥාවල ස්ථානයට අරගෙන ගියාම ඒ සියලු පාපවල ඔබේ මගේ තිබෙන දෙවියන් වහන්සේ පවිත්‍ර කරන්න යනවා. By the blood of the sacrifices of his priests. ඒක නිසා ඒ දෙවියන් වහන්සේගේ උතුම් පූජකයාගේ එල්ලේ වලින් ඒ අපේ පාප තිබෙනවද යාඥාව එක පවිත්‍ර වෙන්න යනවා. So that was happening in the Old Testament. ඒක අපිට දකින්න පුළුවන් පරණ කිවිසුමේ මේ ආකාරයට I'm keeping it simple, but basically that's what it is. ලේසියෙන් ඒක පැහැදිලි කරනවා ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. And when Jesus died, rose from the dead, and ascended to heaven, යේසුස් වහන්සේ මේ පිටට ආවා මරණා ඊට පස්සේ මලුංගුවෙන් නැගිටලා ස්වර්ගයට ඔසවා ගත්තා. he sat in the Holy of Holies on the kaporet. ඒ කපරෙට් කියන ස්ථානයේ උන්වහන්සේ නැග්ගා ඒ ස්ථානයේ උන්වහන්සේ සිටිනවා. In Greek, that is called ilasterion, ඉලාස්තීරියෝ කියන ග්‍රීක භාෂාවෙන් ඒ ස්ථානයේ and that's his throne of grace. ඒක ඇවිල්ලා උන්වහන්සේගේ කරුණාවේ ඒ සිංහාසනයේ තිබෙනවා. Every prayer that reaches the ilasterion in the Holy of Holies ඒක නිසා ඉලාස්තීරියෝ කියන ඒ ශුද්ධ අතිශුද්ධ ස්ථානයේ ඔබ මම යාඥා කරන විට යාඥාව ඒ තුලට එතෙන්ට ඇතුල් වෙන්න යනවා. it is then our high priest Jesus ඊට පස්සේ අපේ උතුම් පූජකයා වන ජේසුස් වහන්සේ who prays to the Father ඊට පස්සේ දෙවියන් වහන්සේ ඔසවනවා. because he is the mediator between us and God. ඒක නිසා ජේසුස් වහන්සේ තමයි අපිව සමාදාන කරන තනන් වහන්සේ දෙවියන් වහන්සේ මිනිස්යාත් මැදේ සිටින ජේසුස් වහන්සේ. Now please understand something. ඒක නිසා කරුණාකර තේරුම් ගන්න මේ දේ. If no prayer goes to Jesus, ඒක නිසා අපේ යාඥාව ජේසුස් වහන්සේට ප්‍රථමයෙන් ගියේ නැත්නම් no prayer will go from Jesus to the Father. ඒ වගේම ජේසුස් වහන්සේ තුලින් පියාණන් වහන්සේට යාඥාව නැගුණ නැත්නම් Which is why it's so important ඒක නිසා ඉතා වැදගත් ඒක for you and I ඔබ සහ මම to pray. යාඥා කරන විට Because what we pray, ඔබ මම යාඥා කරන ඕනම දෙයක් then through Jesus, යේසුස් වහන්සේ තුලින් goes to the Father, පියාව දෙවියන් වහන්සේ ළඟට යනවා. and then God answers prayer. ඊට පස්සේ දෙවියන් වහන්සේ අපිට පිළිතුරු දෙන්න යනවා. Now, to show you the power of prayer as a closing of our teaching today, මිනිසා වන උගන්වපු කාරණේ තුල ඒ යාඥාවේ තියෙන බලය ප්‍රකාශ කරමින් අවසන් කරන්න යනවා. we will read 1 Timothy chapter 2. අපි කියවන්න යන 1 තිමෝති දෙවෙනි පරිච්ඡේදයේ And we will read verses 1 and 2. අපි බලන්න යනවා 1 තිමෝති දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සහ දෙවෙනි පදය. Therefore, I exhort first of all that supplications, prayers, intercessions, and giving of thanks be made for all men. 1 තිමෝති දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය අපි පෙරලා ගමු. For kings and all who are in authority, that we may lead a quiet and peaceable life in all godliness and reverence. 1 තිමෝති දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සහ දෙවෙනි පදයේ පෙරලා ගත්තද ඔයගොල්ලෝ? ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සංසුන්කමින් සමාදානය වූ නිත්‍යල ජීවිතයක් ගත කරන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාඥාද මැදිහත්කාරකන්ද ස්තුති දීම්ද පවත්වන්නට සියල්ලන්ට පළමුවෙන් ආවාද කරමි. ආමේන්. In simple terms, what this says is this. ඒක නිසා පැහැදිලිව ඉතා ලේසියෙන් මේ දේ කියනවා නම්
when you and I pray, ඔබ මම යාඥා කරන විට what happens is මොකක්ද සිද්ධ වෙන්නේ කියලා the spiritual atmosphere will change. ඒක නිසා ආත්මික තලයේ ඔබ මම සිටින ස්ථානයේ සම්පූර්ණ වෙනස් වෙන්න යනවා. Now, I know this sounds strange and too simplistic, ඒක නිසා ඒක ඇවිල්ලා ඒ හඬ මේක පැහැදිලි කරන විට ඒක නිකන් අමුතු දෙයක් වගේ ඔබට දැනෙන්න පුළුවන්. Today I don't want to take the time to teach this particular scripture ඒ නිසා දේවගත් මට කාලේ නේ අද දවසේ මේ පදේ අරගෙන ඔබට මට සම්පූර්ණ මේ දේ පැහැදිලි කරන්න. because to teach just this we need an entire teaching. ඒක නිසා මේ පද දෙක ගැන ඔබට මට පැහැදිලි කරනවා නම් අපිට අවශ්‍යයි ලොකු ඉගැන්වීමකට යා යුතුයි. But what I want you to remember is something simple. නමුත් ඔබට මට මතක් කර දෙන්න යනවා මේ දේ ඉතා සරලව තිබෙන්න යන මේ පද දෙකේ. When you pray as a priest of God, ඔබ යාඥා කරන විට දෙවියන් වහන්සේගේ පූජකයෙක් හැටියට ඔබ යාඥා කරන කල for yourself, ඔබ වෙනුවෙන් වෙන for your family, ඔබේ පවුල වෙනුවෙන් වෙන්න පුළුවන්. for the place that you work at, ඔබ වැඩ කරන ස්ථානය වෙනුවෙන් වෙන්න පුළුවන් ඔබ යාඥා කරන. for the land where you live, ඔබ සිටින ස්ථානය වෙන්න පුළුවන් ඔබ සිටින දේශය වෙන්න පුළුවන්. for the land where you come from. ඔබ ආපු දේශය වෙනුවෙන් සිට වෙන්න පුළුවන්. You are not just alone somewhere. ඔබ යාඥා කරන තැන ඔබ තනියම නෙමෙයි සිටින්නේ කියලා මතක තබා ගන්න. It's not just you and the walls around you. ඔබ සිටින තැන තිබෙන පිටි හතරට වට වෙලා පිටි සමග සිටින්නේ නැහැ කියලා මතක තබා ගන්න ඔබ තනි වෙලා. Jesus said, යේසුස් වහන්සේ පවසනවා again in simple terms, නැවත සරල ලෙස අපි හැමලා බලුවොත් when you pray, ඔබ යාඥා කරන විට go and hide in a room alone. ඔබ ගිහිල්ලා කාමරේ දොර වහගෙන තනි වෙන්න. There's nobody else there. එතන කවුරුත් නැහැ කාමරය ඇතුලේ ඔබ තනියම ඉන්න තැන. It's just you before the Father. ඒ ස්ථානයේ සිටින්නේ ඔබයි ඔබගේ පියාව දෙවියන් වහන්සේ විතරයි. Whatever you pray in there, ඔබ ඒ ස්ථානයේ සිට මොන දෙයක් වෙනුවෙන් යාඥා කරත් it will be made known in the broad white places. නමුත් ඒ යාඥාව ඉතා ඒක විශාලව සියල්ලම වසා ගන්න වෙන යාඥාව බලවත් තිබෙන්න යනවා. When you are ready to grow up to be like Jesus in everything, ඔබ සූදානම් වෙන විට ජේසුස් වහන්සේ වගේ ආත්මීක ලෙස ශක්තිමත් වෙලා වර්ධනය වෙන්න, ready to be the lion that preaches the gospel, ඔබ ඒ විදියට වර්ධනය වෙලා ඒ සිංහයෙක් මෙන් සුභාරංචිය දේශනා කරන්න බලවත් වෙන්න. and ready to be a humble priest who prays alone. ඒ වගේම හරියට යටත් වූ පූජකයෙක් වගේ තනියම යාඥා කරන්නත් පුරුදු වෙන්න. The world can change. ඔබ මේ ආකාරයෙන් කරනවා නම් ඒ ඔබගේ යාඥාව ඔබගේ මේ කීකරුකම කරුණු කොටගෙන මුළු ලෝකය ඔබ මා වටා වෙනස් කරන්න යනවා දෙවියන් වහන්සේ. Because of who Jesus is. මාක්නිසාද ඒ දේ වෙන්නේ යන්නේ ජේසුස් වහන්සේ කියන තනන් වහන්සේ කවුද නිසායි. I want to be like Jesus. දේවගතුමාට අවශ්‍යයි හරියටම ජේසුස් වහන්සේ වගේම වෙන්න. Anybody else wants to be like Jesus? ආමේන්. Hallelujah. Ora para bashaka para basaya para bashia para I give the glory to the Lord, He reigns. I give the glory to the Lord, He reigns. He reigns, He reigns, He reigns. I give the glory to the Lord, He reigns. Δίνωτη δόξα στον Θεό κυβερνά, δίνωτη δόξα στον Θεό κυβερνά. Κυβερνά, 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 δίνωτη δόξα στον Θεό κυβερνά. I give the glory to the Lord, He reigns. I give the glory to the Lord, He reigns. He reigns, He reigns, He reigns. I give the glory to the Lord, He reigns. Hallelujah. Listen, Jesus is here now.
ඒ වගේම දේවගතුමා ඇදහිල්ල ප්‍රකාශ කරනවා ජේසුස් වහන්සේ ජීවමාන අප මැද්දේ දැන් සිටිනවා කියලා. In fact, his angels are here. ඒ වගේම ඒ දේව දූතයෝ මේ ස්ථානයේ අප සමග සිටිනවා. Heaven's power is here. ස්වාධීක බලයෙන් මේ ස්ථානයේ පිරී තිබෙනවා මේ මොහොතේ. Last night we were ministering in Lemesos. ඊයේ රාත්‍රියේ උන් ලිමසෝල් නගරයේ සේවය කරමින් සිටියා. And in the end, a younger man brought me his father. ඒ වගේම තරුණයෙක් ඔහුගේ පියාව අවසානයේදී ආඥාවෙන් පසු දේවගතුමා ඉදිරියට රැගෙන ආවා. And he said that his father has torn something inside his knee, I don't know what. ඔහුගේ දනිසේ අමාරුවක් තිබෙනවා කියලා ඒ පුත්‍රයා පැවසුවා පියාගේ. And he's going to go for an operation. ඒ වගේම ඒ පියා ඒ ඔපරේෂන් කරන්න සලකර්මයකට යන්න සිටියා. And I told him how Jesus has the power to heal our physical bodies. ඒ වගේම දේවගතුමා ඔහුට පැහැදිලි කරා ජේසුස් වහන්සේට කොපමණ බලය තිබෙනවද අපේ මාංශයේ ශරීරයේ සුව කරන්න කොච්චර බලය තිබෙනවද කියලා පැහැදිලි කරා. And I told him of examples of other people who have been healed even concerning the knees. ඒ වගේම ඔහු පැහැදිලි කරා මිනිස්යාගේ දනිස් සමාව විවිධාකාර දේවල් ඒ සුව කරපු ආකාරයේ බෙදාගත් සාක්ෂි. So we prayed a little bit. ඒ වගේම ටිකක් යාඥා කරා දේවගතුමා ඔහු එක්ක. And then he literally did this. ඊට පස්සේ යාඥාවෙන් පස්සේ ඔහු මේ ආකාරයෙන් කරා. He was doing this. She said, it's fine. දේවගතුමා යාඥා කළාට පස්සේ මේ ආකාරයෙන් කරේ. ඇත්තටම හරියන්න ඕන කියලා දේ. Because Jesus is alive. මක්නිසා දේ සිද්ධ වෙන්නේ ජේසුස් වහන්සේ ජීවමාන නිසා. Listen, if you have any problem in your body ඔබ සමන්දෙන් ඔබේ ශරීරයේ මොන වගේ රෝගයක් ප්‍රශ්නයක් තිබ්බත් and you believe Jesus is alive, ඔබ විශ්වාස කරනවා නම් ජේසුස් වහන්සේ ජීවමානයි කියලා. just come ඔබ එන්න ඉදිරියට. and we will pray and you will be healed. දේවගතුමා ඒ වගේම යාඥා කරනවා ඊට පස්සේ ඔබට සුවය ලැබෙන්න යනවා. මොකක් හරි රෝගයක් ශරීරයේ තිබෙනවා බාධාවක් තිබෙනවා නම් දේවගතුමා යාඥා කරනවා. Come to the front, please come to the front. I want some catchers here. Ora baba raba shekere saya raba kaya raba shekere. Ora baba raba shekere saya raba kaya. Hallelujah. Now those of you in the back, ඔබ පිටිපස්සේ ඉන්න අනිත් අය you could be here, ඔබට පුළුවන් මේ ස්ථානෙට එන්න. but you are blessed that you don't need to be here. මක්නිසාද ඔබ මෙතෙන්ට එන්නේ නැහැ. මක්නිසාද ඔබ ආශිර්වාද ලබලා තිබෙනවා ඔබ සුවෙන් සිටින නිසා. So you reach out your hands towards those who are here. ඒක නිසා මේ ඉදිරියේ සිටින අය වෙනුවෙන් අනිත් අය සුවසේ සිටින අය අත් දික් කරන්න කියන මේ රෝගීන් දෙසට. Pray for the Lord's power to heal. ඒක නිසා ඔබ යාඥා කරන දෙවියන්වහන්සේගේ බලය මේ රෝගීන්ට සුවය ගලාගෙන එන පිණිස. Pray for the people who are here to receive their healing. ඒ නිසා මේ ඉදිරියේ සිටින අය පැමිණිලා තිබෙනවා සුවය ලබා ගන්න ඒ අය වෙනුවෙන් යාඥා කරන්න කියනවා. Now those who are here, listen to me carefully. ඒක නිසා ඔබ ඉදිරියේ සිටින මේ අය සමන් දෙන්න. Jesus said ජේසුස් වහන්සේ පැවසුවා to some people who went to him, උන්වහන්සේ ළඟට ගියා පංගුවක් අය උන්වහන්සේ ළඟට. he said, according to your faith, let it be done to you. නිසා ජේසුස් වහන්සේ කියන රෝගීන් උන්වහන්සේ ළඟට ගියාට පස්සේ නුඹලාගේ ඇදහිල්ලේ හැටියට නුඹලට සිද්ධ වේවා කියලා ජේසුස් වහන්සේ පැවසුවා. So what is your faith towards Jesus? දැන් ඉස්රායෙල් නායකයන් අහන දේවගතුමා කොච්චර ඇදහිල්ල තිබෙනවද ජේසුස් වහන්සේට මේ මොහොතේ ඔබව සුව කරන්න පුළුවන් කියලා. Someone asked him to heal him, and Jesus said, do you believe I can do that? ඒක නිසා ජේසුස් වහන්සේගෙන් අහනවා රෝගේ මාව සුව කරන්න කියලා. ජේසුස් වහන්සේ ඔහුගෙන් අහනවා ඔබ විශ්වාස කරනවද මට ඔබව සුව කරන්න පුළුවන් කියලා. So he's asking you today, දැන් ජේසුස් වහන්සේ ඔබගෙන් අහනවා මේ ප්‍රශ්නය. do you believe I can do that? ජේසුස් වහන්සේ ඔබෙන් අහනවා මට සුව කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද කියලා. Do you believe I can heal your body? ස්වාමීන් වහන්සේ අහනවා ඔබේ ශරීරය මට සුව කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? Do you believe I can take care of your daughter?
ඔබ විශ්වාස කරනවද ඔබගේ දුව ගැන මට බලා ගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? Even though you are so far away and you can do nothing. ඔබ ඈත ඉඳන් ඇවිල්ලා තිබෙනවා ඔබේ දේශින් ඔබට කිසි දෙයක් කරන්න බැරි වුණත් මා කෙරේ විශ්වාස කරනවද මේ දේ කරන්න පුළුවන් කියලා? Do you believe I can take care of your elderly mother that you cannot take care of? ඒක නිසා ඔබේ වයසු දෙමාපියන්ව බලා ගන්න මට පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? Do you believe I can heal your hurting leg? ඔබ විශ්වාස කරනවද ඔබගේ රිදුණු පාදය මට දැන් සුව කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවද? Do you believe the power of God can flow through your body right now? ඔබ විශ්වාස කරනවද දේව බලය ඔබේ ශරීරය තුලට මේ මොහොතේ ගලාගෙන එනවා කියලා ඔබ විශ්වාස කරනවද? Even as I am going to breathe on you. Even as I am going to breathe on you. ඒක නිසා විශ්වාස කරනවද දැන් මම ඔබ වෙතට ඒ හුස්ම හෙලන්න යනවා? Do you believe that the breath of God can touch your body and change you? ඒ දේ කරන විට දෙවියන්වහන්සේගේ බලය ඔබේ ශරීරය වෙතට ඇවිල්ලා අත ගසන්න යනවා කියලා විශ්වාස කරනවද? හalleluya. In the name of Jesus. In the name of Jesus. Praise. Okay. In the name of Jesus, your leg is healed. Move your leg now. Step on it, do whatever you need to do. Tell me how it feels. Praise God. Praise God. Your leg is healed.